ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔන්න මම ඔයාලට අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. මෙන්න මේ වගේ පොඩි පොඩි කොටු රෙදි කෑලි වලින් ලස්සන නිර්මාණයක් තමයි අරගෙන ආවේ. මේ තියෙන්නේ ටී-ෂර්ට් රිද්ද. දැන් අපි මේ පුංචි පුංචි රෙදි කොටස් කෑලි වලින් ටේබල් මැට් එකක් මහන විදිහ බලමු. මම මහන්න යන්නේ රවුන්ඩ් ටේබල් මැට් එකක් නිසා රවුමට ටිකක් ඝනකම අඩියක් කපා ගත්තා. ඒක හරියට හරි මැදින් හතරට බෙදන්න ඕන. මොකද හරි මැද ලකුණු කරගන්න ඕනේනේ. හරි මැද තියලා තමා මහන්න පටන් ගන්නෙ. දැන් අපි මේකට ඉස්සරවම සුදු පාට කොටු රෙදි කෑල්ලක් ගන්නවා. ඒක මැදින් තියලා මේක වටේට මහගෙන ඉමු අපි. මෙන්න මේ පෙන්වන විදිහට වටේට මහගමු. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් කියලා හරි ආදරෙන් ඉල්ලනවා. මේ විදිහට වටේටම මහගෙන යන්න තමයි තියෙන්නේ. දැන් අපි ඒක මහලා ඉවරයි. දැන් අපි අනිත් පාට කොටු රෙදි කෑලි කපාගත්ත ඒවා අරගෙන ඔයාලට මේකට කැමති පාටක කොටු ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දෙකට මැදින් නමා ගන්නවා. ඒකලා මේ පේන විදිහට උඩින් තියා ගන්නවා. මෙන්න මේ හැඩේ තමයි ඉස්සරවම කොටුව මහගන්නේ. මම දැනට පෙන්වන්නේ මේක තියෙන විදිය විතරයි. මම මහගෙන ඉන්න මොකද මහන වීඩියෝ එක දැම්මොත් එහෙම ඔයාලට තව වෙලාව යනවනේ, වීඩියෝ එක තව දිග වෙනවනේ. ඒ හින්දා මම මහගෙන ඉන්නම්. මේ තියෙන්නේ මම මහලා ඉවරක. මෙන්න මේ විදිහට තියලා මහන්න තමයි තියෙන වටේට. දැන් අපි අනිත් පාට රෙදි කෑල්ල ගමු. ඒකෙන් අරගෙන ඒකෙත් ඒ විදිහටම දෙකට මැදින් නමලා මෙන්න මේ විදිහට වටේ මහගෙන යන්න තමයි තියෙන්නේ. මේ විදිහට තියලා වටේ මහගෙන යන්න ඕනේ. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. මේක ඇත්තට මහලා බලන්නකො හරි ලස්සන නිර්මාණයක්. මේක මහනකොට අපිට එච්චර මේ වියදමක් යන්නේ නැහැනේ. පොඩි රෙදි කොටස් ප්‍රමාණයක් තමයි අපිට ඕන වෙන්නේ. පාට දෙකක් තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට වටේ තියලා මහගෙන යන්න තමයි තියෙන්නේ. මේ තියෙන විදිහට තියලා මම මහගත් එක. දැන් අපි ආයෙත් දුඹුරු පාට රෙදි කෑල්ල ගමු. ඒක තියලා ආයෙත් මහන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ විදිහට වටේටම මහගෙන යන්න ඕන. මේක මහලා ඉවරනකොට හරියට රෝස් මලක් වගේ හරි ලස්සනයි. ඔයාලා මහලා බලන්නකෝ. ඒකල මට කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ විදිහට කියලා දැන් වටේ මහගමු. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ. මෙන්න මේ විදිහට තමයි මහගෙන යන්න තියෙන්නේ. වටේ මහගෙන යනකොට ලස්සනට එනවා. ඔයාලා බලන්න ඕනේ මේක පොඩ්ඩක් ඇදයිද එහෙම කියලා. මොකද ඇදට આવුත් එහෙම එක පැත්තකට යනවා වැඩි. ඒ හින්දා ඇද නැති වෙන්න හරියට ගානට තියලා මහන්න ඕනේ.
එතන මේක ඔයාලට ලේබල් මැට් එකක් විදිහට ගන්න පුළුවන්. තව එතකොට බිත්ති දාන්න සැරසිල්ලක් විදිහටත් ඕනේ නම් ලොකුවට මහ ලස්සන ඩිසයින් එකතු කරලා ගන්න පුළුවන්. දැන් මේකේ මෙතන හිදසක් තියෙන තැනක් තියෙන්නේ. ඒ තැනට අපි මෙන්න මේ විදිහට ඒ පාටින්ම මෙන්න මේ විදිහට වටේට දීලා මහ ගන්නවා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න මතක කරන්න එපා. ඉතින් මේ විදිහට මහගෙන යමු. මම මේ වීඩියෝ එක ටිකක් මේ ස්පීඩ් කරලා තියෙන්නේ මොකද වෙලාව යනවා. එතකොට වීඩියෝ එක තව දිග් වෙනවනේ. ඒ හින්දා මේ විදිහට එකින් එක උඩින් තිබ්බහම එයාට අඩිය පේන්නේ නැහැ අපිට. අඩිය බැහිලා ලස්සන නිකන් මල් පෙති හැඩේ උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒක මහලේ වුණාම මම ඔයාලට පෙන්නන්නම්කෝ. දැන් අපි අනිත් පාට අරගෙන මේ පාටින් මහගමු. මම දැන් මේ මහන්නේ එක පාටකින් පාට දෙකකින්නේ. ඔයාලට කැමති පාටක් දාන්න පුළුවන් මේකට. මම නම් මේකට අරගෙන තියෙන ටී-ෂර්ට් රෙදි ඒක හරි ලේසි. මෙන්න මේ විදිහට වටේට මහගත්තාම හරි ලස්සනට තියෙනවා. පේනව නේද? රෝස මලක හැඩය තමයි පේන්නේ. ඉතින් මම නම් මේකට හරි කැමතියි. ඒක හරි ලස්සනයි. ඔයාලත් මහලා බලන්නකෝ පාට කැමති ඒ වගේ මිශ්‍ර කරලා මහපුවාම තව ලස්සනට පේනවා. මෙන්න මේ විදිහට තමයි මම මාළවල උනහම තියෙන්නේ. දැන් අපිට මේ වගේ කළු පාට පටි රෙදි කෑල්ලක් හොයනවා. මේ පටි රෙදි කෑල්ල මේ පෙන්නන විදිහට වටේ කන පිට හැත්ත හරවලා වටේම මහගෙන යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට කන පිට පැත්තෙන් ශවුමට මහගෙන යන්න ඕන. මේක අයිනෙන් තියලා මහන්න ඕනේ. මොකද අනිත් පැත්ත හරවලා අපි මේකේ අවුට්ලයින් එක මහ ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට හරවලා අඟල් භාගයක් එකපාරක් නමලා ආයෙත් අඟල් භාගයක් නමලා අවුට්ලයින් එකක් මහගෙන යන්න තමයි තියෙන්නේ මේ පෙන්නන විදිහට. මේ විදිහට මහුවාම හරි ලස්සනයි. ඉතින් මහලා වෙනනම් ඔයාලා බලන්නකෝ කොහොමද කියලා. ඒක හරිම ලේසි මහන්න. අමාරු දෙයක්වත් නෙමෙයි. ලේසි. ඉතින් ඔයාලත් මහලා බලන්න. මේ වගේ ඒවා මහලා ඕනනම් ඔයාලට පොඩි බිස්නස් එකක් පටන් ගන්නත් පුළුවන්.
මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මං කියලා දෙන්නේම ඔයාලට තේරෙන්නත් ඇති කියලා මම හිතනවා. දැන් ඕන්න මේක මහලා ඉවරයි. වෙච්ච ටේබල් මැට් එක. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ බලන්නකෝ දැන් මේකේ රෝස මල් පෙති වගේ තියෙන්නේ. මේ පේනව නේද මේ? එකින් එක එකින් උඩ ගිහින් හරි ලස්සනයි. ඉතින් ඔයාලට මේක බිත්ති සැරදෙලක් විදියටත් ගන්න පුළුවන් කිව්වා. මම නිකන් ওই බිත්තියේ තියලා පෙන්නාවේ. මම මේකේ පොඩි මල් පෝච්චියක් තියලා පෙන්නන්නම්. පොඩි මල් පෝච්චියක් මේක. මෙන්න මේ විදිහට මැදින් තියලා. ඒක හරි ලස්සනයි. ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක අවසාන වෙනකම් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.